දේශපාලන ලංකාවේ දේශපාලනේ මම බෙදනවා ව්‍යවසායක දේශපාලන ව්‍යාපාර දේශපාලන ජාවාර දේශපාලන. එතන යඩුව තියෙන රික්තකේ තියෙන. ඔය මම කියන්නේ හිටපු අය ඔක්කොම වැරදි කියලා. හරි අලුතෙන් එන අය ඔක්කොම නිවැරදි කියන්නේ. එහෙනම් ඉතින් අර 159 කී දෙනෙක් උපාධි ගාපු මිනිස්සු ඉන්නේ. අරකට වැඩ්ඩා මේකට වැඩ්ඩා කිය ගත්ත මිනිස්සුන් දැන් ඔය හාල් වෙන්නේ. බොවන් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරිය ඔයාලා හැමෝම දන්නවා මංජුලා සමරකෝන් මහත්මිය. මම හිතන්නේ ලංකාවේ තියෙන දේශපාලන පක්ෂ ගත්තාම ඒ පක්ෂ වලින් කාන්තාවක් විදියට කාන්තාවක් ජාතික නායකත්වයේ ඉන්න එකම පක්ෂ විදියට මම හිතන්නේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ මම දකින්නේ. ඒ වගේම ලංකාවේ ඉන්න එකම කාන්තා ජාතික සංවිධායකවරිය කිව්වොත් ඇත්තටම මංජුලා සමරකෝන් මහත්මිය ගැන හඳුන්වන්නත් මම එහෙම නිවැරදි. මොකද වලපනේ මංජුලා කිව්වම සාමාන්‍යයෙන් මංජුලා සමරකෝන් කියන නමට වඩා වලපනේ මංජුලා කිව්වම නොදන්න කෙනෙක් නැති තරම් ඔය විශේෂයෙන්ම අප් කන්ට්‍රීස් වල. ඉතින් එතුමියගේ තියෙන මේ දේශපාලන රාජකාරීත් එක්ක බොහොම අමාරුයි කතා බහ කරලා අල්ලගන්න. ඉතින් අද හදිස්සියම මේ පක්ෂ කාර්යාලයේ එතුමියගේ නායකතුමා හම්බෙන්න ආය වෙලාවේ හරිම අමාරුයි මම වෙලාවක් පින් කරගත්තා එතුමිය හම්බ වෙන. ඉතින් මංජුලා මේ සායිබුවා. ඉතින් මොකද මේ දවස්වල වෙන දේශපාලනයේ ඔබතුමිය මම දැකලා තියෙනවා උදේ හවස Facebook වල ලියනවා ජනතාව දැනුවත් කරනවා. තව අර කුණු ප්‍රශ්නයක මම දැක්ක වලපනේ ගැල්ලා තිබ්බා. මේ දවස්වල කොහොමද දේශපාලන පක්ෂෙත් එක්ක වැඩද ඔබතුමියගේ දේශපාලන ගමන් මාර්ගය කියන පොඩි පැහැදිලි කිරීමක් කරත් එහෙම. හරියටම කිව්වොත් 2018 දේශපාලනට ආවේ නොනවත්වා තාම යනවා ගමන. ඡන්දයක් කියනකොට සාමාන්‍යයෙන් පක්ෂවල සංවිධාන කටයුතු වෙන්නේ නැත්නම් තමන්ගේ දේශපාලනයේ දේශපාලකයෝ ප්‍රාය 15 ඉඳලා ඉහළටම යනකම් බොහෝ විට දේශපාලනය කරන්නේ ඡන්දයක් කිට්ටු වෙනකොට ඒ වගේනේ. ඉතින් විවිධ හැලහැප්පිලි සාධාරණකම් සියලු යෝජනා චෝදනා සියලු ගල් මුල් ඉදිරියේ අවුරුදු 8ක් ගලාගෙන යනවා දේශපාලන ඒ විදිහටම යනවා. දැන් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මෛත්‍රී ගුණරත්න මහත්මයාගේ පක්ෂ ජාතික සංවිධායකවරිය විදිහට අවුරුද්දක් නැහැ තවම. නමුත් ඊටම සාර්ථකව සංවිධාන කටයුතු ටිකක් වේග වැඩියෙන් යනවා. මොකක් හරි හේතුවක් තියෙනවද මේ මෛත්‍රී ගුණරත්න මහත්මයාත් එක්ක දේශපාලනය කරන්න ඔබතුමීට? යම් එතුමාගේ මොකක් හරි දකින්නද විශේෂත්වයක් මේ පක්ෂෙත් ඒ කියන්නේ ඔබතුමීගේ සිතුම් පැතුමුයි මේ පක්ෂයේ නායකතුමා සිතුම් පැතුමුයි මේ දේශපාලනයත් එක්ක ගත්තාම එකට බද්ධ වෙලා තියෙන ඒ වගේ. ඒ යම් තැන්වලදී අපි සමාජ මාධ්‍යවල එහෙම සමහරක් වෙලාවට නායකතුමා ගැන දානකොට විවිධ දැන් රියැක්ට් වෙනවා ඕගලන් දන්නවනේ. මේක විහිළුවක් වෙලානේ තියෙන්නේ. ගොඩක් මම දැකලා තියෙන දෙයක් තමයි ලංකාවේ මේ ප්‍රසිද්ධ චරිත දැන් මෙතෙක් කාලයක් දේශපාලනයේ උඩට මතු වෙනවා යටට යනවා උඩට එනවා එම චරිත විතරයි දේශපාලකයෝ කියලා මිනිස්සු හිතාගෙන ඉන්න නිසා යම් තැනකදී මේක දුර්වල දෙයක් රටට අහිතකර දෙයක්. ඒක දැන් ඊටාම පැහැදිලිව පේන කාලයක්. හිතනවා මේ හිටපු අය තමයි වැඩෝ එහෙම හිතාගෙන කියන්න තියෙන කෙටිම වචනේ තමයි මේ අර වහල් දේශපාලනය ඇතුලේ මිනිස්සු දේශපාලක යව කොච්චර නරක දේ කරත් මිනිස්සුම ප්‍රතික්ෂේප කරනවා. නැවත ඒ අයම ආයි මිගුලම සෝදලා අලුත් ඇඳුම් අඳලා උඩට ගෙනලා ආයි චරිත බවට පත් කිරීමක් ලංකාව වෙනවා. ඉතින් ඔය දේශපාලනය ඇතුලේ මම ඇත්තටම කිව්වොත් උඩුගම්බලා පීනන කෙනෙක්. යම් විදිහදී මටත් පෙරදුන තැන් තියෙනවා. මෙයා නායකයෙක් විය යුතුයි කියලා හිතපු තැන්. ඒක ගැන පැහැදිලිව කියන්න ඕනේ. 2019 මම ප්‍රධාන පක්ෂය නියෝජනය කළ සභාවට ඡන්දෙන් පත් වෙලා ගිය മന്ത്രിවරියක් වුණත් මගේ පක්ෂයට විරුද්ධව නෙමෙයි නායකයට විරුද්ධව නෙමෙයි. නමුත් දේශපාලකයෙකු විදියට මිනිස්සුන්ට නැති දේශපාලනය කුමටද? මිනිසුන්ගේ ජීවිතවලට පරිසරයට ආදරය කරන්නේ නැති දේශපාලකයා මොකටද? ඔය ප්‍රතිපත්තියේ ඉඳලා මම නවකයක ඉඳලා දන්නේ වෙනකොට හිතන්න ඇති. මම හිතුවා මගේ මේ දේශපාලනයට වඩා මිනිස්සු ළඟ හිට ගන්න කොහොඳයි කියලා. මම අහුව ප්‍රශ්නයක් අනිත් පක්ෂවලට වඩා එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ඔබතුමී දකින්නේ මොකක්ද ප්‍රධාන වෙනස්කම අනිත් ඒවත් එක්ක ගත්තාම? ඔව් ඒක තමයි. දැන් එහෙම හිතුව මට ඒවකට ඔය ආණ්ඩුකාර ධූරී මෛත්‍රී ගුණරත්න මහත්තයා ඉන්නකොට මම එතුමා සංවිධානය කරපු සභිකවරියන්ගේ රැස්වීමකට ගියා මානුවර. ලේකම් කාර්යාලය තිබුණේ ගොඩක් සභිකවරියෝ මධ්‍යම පළාතේ ඇවිල්ලා. එතනදී එතුමා මේ ඇත්තට මම ක්‍රියාකාරීව ආණ්ඩුකාර ධූරයක් බිමට බහලා වැඩ කරනවා දැක්කේ එතුමා විතරයි ලංකාවේ. මම හිතන අවිවාදී පිළිගයි කට්ටිය. ප්‍රායෝගිකව පණ පෙව්වා ආණ්ඩුකාර ධූරේ. ඉතින් එතුමා එදා ඒ වැඩසටහන දවසේ වේදිකාවේ ඉඳලා කියන දේවල් අහගෙන ඉඳලා මට හිතුණා දෙයියනේ මේකනේ දේශපාලනය කියන්නේ.
අපි දැකලා තියෙන දේශපාලනය කියන්නේ මේ ඡන්දයක් එනකොට මිනිස්සුන්ට පොරොන්දු දෙන අරක කරනවා මේක ඊළඟ ඡන්ද වෙනකොට ඒගොල්ලන් පාපෝච්චාරණය කරනවා අපිට කාලේ මදි වුණා අපි මේ ටික කරනවා එහෙම කියලා අනිත් අය විවේචනය කරනවා අයව නෑ අරගොල්ලන් අර පොරොන්දු දීලා ආවේ නමුත් මේන් බලන්න කියලා මේ වගේ නිකන් හරි විවේචනය කරපු කට්ටිය මාපව ඔයාට තේරෙනවද මිස් මේ ඔක්කොම එකමුතු වීගෙන යනවා වගේ නේ ඒකට වපසරිය හදලා දුන්නොත් මේ රටේ ඡන්දදායකයම ඒක පැහැදිලිව කියන්න බෑ මම මෙහෙමයි මම අර ලස්සනම වචන කියනවා මජර දේශපාලනට විරුද්ධ කෙනෙක්. ඒ කියන්නේ දේශපාලනයේ බුද්ධලේ කරගෙන හිටියේ දේශපාලකයෝ බහුතරයක් හිටියනේ රටේ. ඒකට මේ මජර දේශපාලනය ඇතුලේ ඒ දේශපාලකයෝ හරිය තිටියා. බොහෝ දේවල් ගැලපෙන දේවලුත් කරා. කරේම නෑ කියන්න බෑ 70 අවුරුදු ශාපි කියන්නේ වැරදි. කරපු දේවල් තියෙනවා. නමුත් සාධනීය වෙනස්කම් ටිකක් වෙනකොට අර දූෂණය වංචාව කියනේවා දැකපුවයි තියෙනවා. ඒතර අර ඉස්සර කාසි උඩදදා හිටිය ලංකාවේ ඡන්දදායකයෝ කොළ නැත්තම් නිල් නැත්තම් කොළ කී හිටිය මිනිස්සු ඊටාම වේගෙන් මේගොල්ලන් මේ බැට කෑම වෙලා මේ දූෂණ වංචා ඒවත් දැකලා උනා නැහැ කියන්නේ අපි ඊට ප්‍රදේශපාලනේ එහෙම ඉන්න වෙලා මමත් ඒවට විරුද්ධව හිටිය කෙනෙක් මිනිස්සු ඕන දෙයක් වෙන්න කියලා ලංකාවේ ඇතුළත කැලලක් නිර්මාණය කරපු කන්දරකට බලයක් දුන්නා යම් කාලයක ත්‍ස්තවාදී කණ්ඩායමක් විදිහට ලංකාවේ රාජ්‍යම ප්‍රකාශයට පත් කරලා තහනම් කරපු පක්ෂයකට නැවත පණ පීවීමක් කරා හැබැයි මේ මිනිස්සු මොඩේ නෙමෙයි හැබැයි මෙතන වැඩේ තියෙන්නේ මිනිස්සු හොයන තාම මිනිස්සු අන්ධ වෙලා ඉන්නවා. ඒගොල්ලන් බලාපොරොත්තු වෙන දේශපාලනේ මොකද්ද මේ රටේ කියන කඳුරගෙන. මිනිස්සුන්ට මේ ඡන්ද දායකයට විවිධ බුද්ධිමට්ටම් වෙලා ඉන්නවනේ මේකේ. ඡන්ද දායකයන්ට මේවා කරගන්න. ඒගොල්ලන්ට චිත්‍රය ඇඳ ගන්න බැරනවා. මම කියනවා මිනිස්සු සංවර්ධනය කියලා අල්ලගෙන තියෙන කොනකින් විතරයි. සංවර්ධනය කියන්නේ සීලවංශවල වර්ධනයනේ. ඒ දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික කියන්නේ මේ ප්‍රධාන අංග හතරම මේ කුළුණු හතරම බැලන්ස් සමගාමීව සංවර්ධනය විය යුතුයි. ඒ සමගාමීව සංවර්ධනය වීමේදී යම් තැනකදී සමාජ සංස්කෘතිකයේ තියෙන දෙක ටිකක් පසුව යමකින් යන්න පුළුවන්. නමුත් ආර්ථික දේශපාලන කියන එක සමව යන්න ඕනේ. හරියට සරලව ගත්තොත් ඔබේ කඳුරට ඕකට ආර්ථික ප්‍රතිපත්තියක් තියෙනවද? ඔබේ කඳුරේ තත්ත්වය කොහොමද දැන්? ඒ කියන්නේ ප්‍රතිසංවිධානය වෙලද දේශපාලන පක්ෂ ගැන පොඩි විග්‍රහයක් කරොත් ජාතික සංවිධායකතුමී විදියට නායකතුමාම වෙනස්ම චරිතයක්. සමහරක් වෙලාවට පේනවා ඉතින් මෙයා නීතිවේදියෙක් විදිහට විතරයි දක්ෂ රටට අනාගතේ නම් හොඳ අධිකරණ ඇමති කෙනෙක්. ඔයගේ කියලා විතරක් හිතයි. නමුත් අපි ඉතිහාසයෙන් දැකලා තියෙනවා නායකතුමා ඊටාම මේ දැනුමන් සන්නද්ධයි ව්‍යවසායකත්වයේ තියෙන්න ඕනේ. රටේ හැදෙන්න ඕනේ. ඊට පස්සේ බිමේ ඉඳලා ගොඩ නැගින්න ඕනේ මේවා සංස්කෘතිය රැකෙන්න ඕනේ. ඒ වගේම සමාජීය වශයෙන් මිනිසුන්ගේ වර්ධනයක් වෙන්න ඕනේ. ඒක සංනිධියවත් සමග කියලා. එතන මේ නායකතුමත් එක්ක දිස්ත්‍රික් මට්ටමින් එම ඔයාලගේ සංවිධාන ශක්තිය ඔක්කොම අපි නිර්මාණය කරගෙන යනවා. දැනට දිස්ත්‍රික් 16ක වැඩ යනවා. ඊටාම සතුටින් කියන්න පුළුවන් මේක වේගවත්ම දැනට මාස 8ක වගේ කෙටි කාලයක් ඇතුළත දිස්ත්‍රික් 16ක දක්වා ව්‍යාප්ති කිරීමට හැකි වෙලා තියෙන. එතනම දිස්ත්‍රික් 6ක් දැනට අපි පළවෙනි අදියර සම්පූර්ණයෙන් ඉවරයි. ඉතින් වෙනස් අනිත් දැන් මිනිස්සු දැන් නැවතත් රැවටිලා ඉන්නේ. හොඳටම රැවටිලා. මේ මිනිස්සු හොයන දේශපාලන මිනිස්සු ප්‍රාර්ථනා කරන දේශය බීකරන්න අපි ළඟේ වැඩ පිළිවෙල තියෙනවා කියන කාඩමරින් කියනවා. කොහොමද එතකොට මේ මම දැක්ක ඔබතුමියගේ බලපදේශයේ වලපනේ අර කුණු ප්‍රශ්නයකට ඔබතුමියගේ වීඩියෝ එකක් දීලා ඒක වෛරල් වෙලා තිබ්බා. ඒ ප්‍රශ්නේ යම් තාක් දුරකට විසඳගන්නද ඒකට ප්‍රාදේශීය සභාවේ මැදිහත් වීමක් වෙලා තියෙනවද? දැන් මොකද මේ ප්‍රශ්නේ තියෙන මේ වෙලාවේ වර්තමාන තත්ත්වය? මේ ප්‍රශ්නේ ගත්තොත් සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ පවතින ආණ්ඩුවට විරුද්ධව මම මඩ ගහනවා එහෙම කියලා. ඒ ප්‍රශ්නේ කියන්න ඕනේ. ඇත්තටම ඊටම සංවේදී ප්‍රදේශයක ජල පෝෂක ප්‍රදේශයක මම මේ තාම අධ්‍යයනය කරමින් යනවා වන සංරක්ෂණ පනත අනුව ඒක හරි බලපත් පනතක් නේ. මේ පනත අනුව මේ ආණ්ඩුවෙන්වත් මේක පිටුවගෙන අවුරුදු 20කට විතර පමණ පෙර වලපනේ නාගරික ප්‍රදේශවල කුණු එකතු කරන්න දුන්න ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානක විතර පිටුව මේ ප්‍රදේශය අයිති වෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නැත්නම් LRC එකට අයිති ඉඩමක් තමයි අරන් තියෙන්නේ. ඒතර මේක ජල පෝෂක ප්‍රදේශයක්. තාම පිරිසිදු ජලය තියෙනවා. ඒතර මේ වගේ තැනක මේ පිහිටවන්න දුන්න එක ගැනයි මට තියෙන ප්‍රශ්නේ. ඒකට දැන් තියෙන තත්ත්වය තමයි දැන් මම 2018 සභාව හිටියා. යම් යම් අඩුපාඩු දුර්ලකම් වුණා. අප නැහැ කියන්නේ. නමුත් අපි හිටිය කාලේ මෙච්චරම චෝදනාවක් ආවේ නැහැ කිව්වොත් නිවැරදි. දැන් මේගොල්ලෝ අසමත් වෙලා තියෙනවා මේ වර්තමාන සභාව ඇතුලේ. අපිත් නිහඬව බලන් හිටියා. මටත් ගොඩක් අය ඉල්ලීම් කරා. ඔත් මේ නිහඬව ඉන්නේ නැහැ. මේ වලපිනේ වැඩ වෙන්නේ නැහැ කියලා අපරාධ සභාවේ ඉන්න තිබුණේ කියලා. ගොඩාක් දේවල් වෙන්නේ නැහැ සභාවේ. ඉතින් මේකට විකල්පයක් සභාවෙන් තාම නැද්ද? දැන් මෙහෙමයි. දැන් විකල්ප කියන්නේ හරි ඒක විහිළුවකුත් වෙනවා. දැන් අපි මේකට මමත් මේකට ඇතුළුනේ නිකන් කවුරුත් කියන උපදූප යන්න නෙමෙයි. මම භූමියට කියලා බැලුවා. ඇත්තට මේක වෙනවා වැරද්දක්. මේක එළියට දීලා ඔය කිව්ව වීඩියෝ එක වෛරල් වුණාට පස්සේ ඒ වෛරල් වෙන්න ඉස්සෙල්ලා දැන් මම යන දවසෙත් මේගොල්ලන් අර මිනිසුන්ගේ ලොකු චෝදනාවක් කෙනකොට සමාජ මාධ්‍ය වල මේව දාලා මේව වෙනකොට මේගොල්ලන් කුණු පුච්චන්න ගත්තා. ප්‍රතිචක්‍රීකරණය කියන්නේ ඔක නෙමෙයිනේ. හරි. ඊට පස්සේ දැන් ඒ යනකොට මම යනකොටත් ඒක දැක්කා ඒකේ.
තිබුණා. හරිද? අනවශ්‍ය පිළිසීමත් පරිසර දූෂණය. පරිසර දූෂණයන්නේ. ඉතාලම මැස්ස ප්‍රමාණයක් ඒවා හරි. එතකොට දැන් මේක වෛරල් වෙලා අපි මේක සමාජය අවදි කරලා ගන්නකොට මේගොල්ලන් තව පුච්චන්න ගත්තා. හරි අර ගේන කුණු එදාට පුච්චන්න ගත්තා. ඒ වගේ හරි මේ බාල දේවල් යනවා. මේක නවතින්නේ. තාවකාලික තියෙන සමහර විට හෙට අනිද්දා වෙනකොට වෙන්න පුළුවන්. මැස්සෝ වැඩි නිසා දැන් මැස්සෝන්ගේ ප්‍රශ්නේ මිනිස්සු උඩට වැඩියෙන් මතු කරලා ගේන්නේ කියලා. සමහර විට ඒකට වෙන්න පුළුවන් මැහි බෙහෙත් වැඩියෙන් ගන්න පුළුවන්. මේ සාමාන්‍ය කොළඹ වගේ තියෙන ඕනේ ප්‍රශ්නයක් ඔය වලපොනේ තෙත් කලාප කියන එක පුදුමයි නේද? ඔව් ඒක මෙහිමයි ප්‍රතිචක්‍රීකරණය කියන එක ඉතාම ලස්සනට කරන්න පුළුවන්. තාක්ෂණය දිනුනුයිනි දැන්. සහ මේකත් ආරම්භ කරපු දෙයක් නෙමෙයි. ඒකට මේ වගේ මැෂින් සමහරක් ඒවා කැඩලා තිනවලු සේවකයේ අඩුපාඩු ඒවට මිනිස්සු පලිනේ. ඒ නගරාධිපතිතුමා දැනගන්න මේ රාජ්‍ය සභාපතිතුමා ඇතුළේ සභාවක් දැනගන්න ඕනේ. එතකොට යම් සේවකයෝ මැදි අඩුපාඩු ඒවා මිනිස්සු පලිනේ. විශේෂත්වය තමයි ජලපෝෂක ප්‍රදේශයන් නාගරික ප්‍රදේශය මේ ප්‍රධාන නගරවල කුණු විතරයි මෙතන ගේන්නේ. මේ වගේ හරි සංවේදී කලාපනේ. සංවේදී කලාප. නගරවල කුණු මේක විශේෂත්වය තමයි මේ ආශ්‍රිත ආරම්පිටිය කියන ගම්මානයේ වසම මිනිස්සුන්ගේ ගෙදරකින් අයින් කරන එක පතර කඩදාසියක්වත් දාන්න නැති කුණු ගොඩක් නිසා අනුන්ගේ කුණු නිසා දුක් විඳින මිනිස්සු. මේක වෙන්න ඕනේ කොහෙන් හරි කුණු අයින් වෙන හැබැයි මම හිතනවා ඊටාම නිවැරදිම දේ මේ ආණ්ඩුවේ මම හිතනවා යහපත් දේවල් කරන්න න්යාව කියන්නේ මම මේ ඉල්ලීම කර මම ඇත්තටම ඇමතිතුමාව සම්බන්ධ කරගන්න ගොඩක් බැලුවා. සාකච්ඡාවකට මේ ගැටලුවත් එක්ක ඔබතුමී දිගින් දිගටම මැදිහත් වෙලා මොකක් හරි සොලියුෂන් එකක් ගන්න උත්සාහ කරන වලපනේ. අනිවාර්යයෙන්. ගේන්න ඕනේ. ඒක පුද්ගලිකව කවුරුත් වැරදි වැටෙන් වලට එන හොඳ නෑ අපි දේශපාලනේ කොට දාගන්නේ නෙමෙයි. මේ අපේම මිනිස්සු මගේ තීරණේ තියෙන්නේ නම් මේ ප්‍රදේශය හරි ලස්සන ප්‍රදේශයක් වෙන මොන හරි ලස්සන ව්‍යාපෘතියකට යොදවන්න පුළුවන් තැනක් ජනාශ්‍රිත නොවන LRC එකට අයිති ওই ජලපෝෂක ප්‍රදේශයන් නොවන ප්‍රදේශයකට මේක ගෙනියලා ඉතාම ලස්සන ප්‍රතිචක්‍රීකරණ කටයුතු කරන්න ඕනේ. මේක අයින් වෙන්න ඕනේ. මම දැන් එන්නේ හෙට අනිද්දාට පායන කාලේ. අර ඉතාම පිරිසිදු ජල එල්ලිනෝ තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වෙත් එක්ක කොහොමද මේකට මුහුණ දෙන්නේ? ඇත්තටම මේක සභාවට ආදායම උත්පාදන ක්‍රමයක්. මොකද මේ ජලපෝෂක ප්‍රදේශයේ හරියට ජලය ටික කළමනාකරණය කරලා මීටර ක්‍රමයට දාලා සභාවට ආදායම එන ක්‍රමයකට දාගන්න පුළුවන්. ඇයි මේ වගා කරන්නේ toy වතුරේ? වගා කරනවා පළයක් කුඹුරු තියෙනවා. විශේෂම දේ හොඳට බීමට ගන්න පුළුවන් පිතා පිරිසිදු ජල උල්පතක් සම්පූර්ණ විනාශ වෙනවා. ප්‍රශ්න කාල බලන්න. එතකොට පක්ෂ ගැන ඇහුවොත් එහෙම මම දැක්කා ඊයේ නිවුස් වලට දැක්කා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා විපක්ෂ කාර්යාලයට ඉන්න විපක්ෂයේ සියලු මතිය ඇමතුරු දේශපාලන පක්ෂ නායකයෝ කැඳවලා තියෙනවා. මම දැක්කා ඔබතුමීගේ නායකයාත් මෛත්‍රී ගුණරත්න මහත්තයාත් එතන වාඩි වෙලා ඉන්නවා. මේ වත්මන් යන දේශපාලන ගමන් මාර්ගය පිළිබඳ සහ ඊයේ වුණ මේ සාකච්ඡා පිළිබඳ. එතුමාගේ පක්ෂයේ ජාතික සංවිධායක තුමිය විදියට ඔබතුමීගේ මතය මොකද්ද? දකින්න කෝණේ මොකද්ද? ඊයේ සාකච්ඡාව බොහෝ දුරට පාදක කරගත්තේ මේ විනිසුරුවන්ගේ කාලය දීර්ඝ කිරීම සහ ඒ වගේ ප්‍රශ්නනේ. ප්‍රධාන ප්‍රශ්න මට මතක විදිහට එහෙමයි. එතනදී දැන් විපක්ෂය කිව්වම මේ මෛත්‍රී ගුණරත්න මහත්තයාගේ පක්ෂය නෙමෙයිනේ. ඒක විපක්ෂයට යන්න ඕනේ. එතුමා ලංකාවේ දේශපාලනය කරන කෙනෙක් නම් එතුමා ආණ්ඩු පක්ෂය නෙමෙයි නම් සහයෝගය දෙන කෙනෙක් නෙමෙයි නම් එතන හිට ගන්න ඕනේ. විවාදෙම යන්න ඕනේ. හැබැයි එතන කොතනකවත් කියලා කිව්වේ නැහැ. අපි එකතු වෙලා ඡන්දෙට ඉදිරිපත් වෙනවා කියලා. හැබැයි යම් විවිධ නිර්වචන කරනවා. අපේ දේශපාලන මතය කියන එක වෙනයි. ඔබතුමාගේ නායකයා කාට හරි බිලිබාගයිද එහෙම අහුවෙලා ඒ කියන්නේ වෙන පක්ෂයක් විසින් පාවිච්චි කරයි කියලා මම හිතනවා. එහෙම දෙයක් වෙයිද මේ යන විදිහට? නෑ විපක්ෂයේ විදිහට ලංකාවේ රටක දේශපාලනයේදී පක්ෂ විපක්ෂ තියෙන්න ඕනේ. නිවැරදි දේශපාලනයේ නිවැරදි දෙයක් වෙන්න නම් හැම දෙයකම මේ කියන මිනිස්සු හිටියා නම් ඉතින් චීනය වගේ යන්න පුළුවන්. එහෙම බෑනේ මේ රටේ. එතකොට මේ විපක්ෂයේ භූමිකාව එතුමා ඉන්න ඕනේ. නමුත් එතුමාගේ දේශපාලන දැක්ම වෙනයි. සමානකම් තියෙනවා. ඒක ගැන තර්ක දෙකක් නැහැ. සමානකම් තියෙන්න ඕනිනේ. මොකද මෙතෙක් කාලේ දේශපාලනය කරපු අයගේ. නමුත් නායකතුමා කාගේවත් බිලි පිටකට අහුවෙන්න තරම් මෝඩ මිනිස්සෙක් නෙමෙයි. විශ්වාසයෙන් කියන්නේ වගකීමෙන්. වගකීමෙන් කියන්නේ. ඒ කියන්නේ දැන් ඔබතුමියත් එක්ක විශ්වාස කරලා පක්ෂ ගොඩක් මං හිතන්නේ නැතිනේ සමාජිකයෝ. ඉතින් එයාලගේ මං හිතන්නේ දේශපාලන ගමන් මාර්ගයත් තීන්දුව වෙන්නේ ඔබතුමියත් ඒ තියෙන බැඳීමත් එක්ක. ඒතර එයාලගේ වගකීමක් මං හිතන්නේ තියෙන ඔබතුමියත් එක්ක. ඒතර ඔබතුමිය වගකීමක් ඇතුවද ඔබ හරියට කියන්නේ? දැන් ඔබතුමා බිලිබා ගන්නවා කියන එකේ අර්ථය කියන්නේ කාට හරි කඩේයි කියන එකනේ. සරලම වචනේ. එතුමා දැන් හදාගෙන ඉන්න නමත් එක්ක කීර්තිනාමයත් එක්ක මම දැක්කර ඩොලර් මිලියන 2.5 වංචාවෙන් එතුමා ගොඩක් උඩට ආවා. ඊට පස්සේ හැබැයි එතුමාට ගහන්න තරම් මඩක් නඩුවක්වත් නැහැනේ හොයාගන්න. ඉතින් මේකත් එක්ක හරි ක්ලීන් චරිතයන්නේ. මම හිතනවා වෙන මොකක් හරි දිනන්න බැරි දේශපාලන පක්ෂකින් මෙයා බිලිබාගෙන පාවිච්චි කරයි කියලා. නායකතුමාගේම අදහස් අනුව නායකතුමා කාගේවත් බිලිපිත්තකට අහුවෙන්නේ නැත. රටේ අවශ්‍යතාවයෙන් මත යම් තැන්වලදී ඒ හිට ගැනීම කරේ නැත්නම් ආත්මර්ථකාමී ප්‍රතිපත්තියකට ගියොත් එතුමත් වැරදි. හරිද? නමුත් පක්ෂයක් විදිහට අපි ගත්තොත් අපිත් එක්ක ඉන්නේ විවිධ පක්ෂවලින් සාධාරණට ලක් වුණු විවිධ පක්ෂවල ඒ නායකයෙක් කරපු වැරදි මේ භූමියේ භූදේශපාලනය තුල දැකපු දුර්වලකම් දැකලා
එකතු වුණා දේශපාලනය කරපු සහ සක්‍රීයව දේශපාලන චරිත විදිහට සහ වක්‍රව දායකත්වය දරපු අය ඉන්නවා විවිධ පක්ෂවල. ඒතර එතුමා විශ්වාස කරලා ඉන්නේ මේ අලුත් දෙයක් කරයි කියලානේ. ඒතර අලුත් දෙයක් කියන එක ඇතුලේ අලුත්ම දේවල් කරන්න බෑ. එහෙම කරන්න කියලානේ දැන් පාර්ලිමේන්තුව ඇතුලේ නිකම්ම ලෙලි ටිකක් ඇතුලට දාගෙන මේවා වෙලා තියෙන්නේ. දැනුම තියන අය ඉන්න ඕනේ. ඒ දැනුම තියන අය ඉන්නේ විවිධ පක්ෂවල අය. ඒක අඟහරු ලෝකෙන් ගෙනලා නෙමෙයිනේ. එතකොට මේ විවිධ මත තියෙනවා. යම් යම් තැන්වලදී නමිශීලීත්වයක් එන්න ඕනි තැන්වලදී කරයි එතුමා. මම එක දෙයක් විශ්වාසයෙන් දන්නවා. අර ඔබතුමා කියන බිලිබා ගැනීම ඒක වෙන්නේ බිලිබා ගන්න නෑ එතුමා බිලිබා ගන්න පුළුවන් චරිතයක් නෙවෙයි. නමුත් රටේ අවශ්‍යතාවය මත එතුමාට කරන්න ඕනේ හොඳම තීරණය. සමහරවිට පොදු අරමුණක් වෙනුවෙන් අර ඒ කියන්නේ පොදු පක්ෂත් එක්ක හිට ගන්න අවස්ථාවක් තියෙනවා කවදාද නේ? අවශ්‍යතාවය අපි දන්නේ නෑනේ. ඉස්සරත් පුළුවන් මේ රටේ දේශපාලනය අනුමාන කරන්න. හරිද? කවදාද මේ 2029 මෛත්‍රී මුණ්ණත් මහත්තයා පොදු අපේක්ෂක වෙයිද? මම හිතනවා ලංකාවේ මිනිස්සු ප්‍රඥා ගෝචර වුණොත් දැන් තාම නෑ. අපි හිතුවේ ප්‍රඥා ගෝචර වුණා කියලානේ. තාම නෑ. දැන් නම් මිනිස්සුන්ට පාඩම් ගොඩක් හමුණා. මුනුත් එපා කියලා. දැන් ඒ විලනේ තියෙන්නේ. මිනිස්සු ප්‍රඥා ගෝචර වෙලා අර පරණ පඩංගු දේශපාලනයේ ඔබට ගිහිල්ලා පරණ අයට කබායවල අන්දන වැඩේ නවත්තලා කුණු ගාන එක නවත්තලා අලුත් නායකයෙක් දිහා බලන්න. Tamange ප්‍රඥාව විවර කරොත් මෛත්‍රී ගුණරත්න මහත්තයා දකින්න ඕනි අනිවාර්යෙන්. ඒ දැක්කොත් එතුමා නෙවෙයි අපි නෙමෙයි වාසනාවන්ත මේ රටේ මිනිස්සු. සමහරට අපි ලොකු අමාරුක වැටේ. මොකද මේ දැන් වැටලා තියෙන රටේ හැටියට ඊළඟට එන නායකයාට මොනවා වේද කියන එක තේරෙනවනේ. නමුත් මං හිතනවා මේ රටේ මිනිස්සු වාසනාවන්තයි නා. මෛත්‍රී ගුණරත්න වගේ චරිත මේ රටේ ඉහළ පුටුවල වැංජපෙන්නේ. ඒතකොට දැන් මේ වෙලාවේ වත්මන් දේශපාලනය ගත්තොත් ඩොලර් එක 336යි 335යි මාර්ග උද්දමනය වෙනවා 20යි 28 පිට ණය ගෙවන්න තියෙනවා ලොකු ආර්ථික ප්‍රශ්නවල යනවා මම දකින්නේ රටට يعني ආණ්ඩුවේ ආර්ථිකය ගැන යම් කිසි මොකක් හරි එකකතාවයක් හරි මොකක් හරි වැඩ පිළිවෙලක් තියෙනවා කියලා පේන්නේ මේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඔබතුමීගේ නිර්වචනය මොකක්ද? ඉතාලම පැහැදිලිව තියෙනවා මේ කිසිම තැනක දකින්න නැහැ මේ ලංකාව හරි ශාස්ත්‍රීය ප්‍රදේශයන් රටක්නේ අති සම්පත් ලංකාවේ ඉතාම ශක්තිමත් ශ්‍රම බලකායක් ඉන්නවා ඛේදවාචකයේ තමයි යුරෝපා රට මේ දකුණු මේවා අරාබි රටවල් ඒ වගේ රටවල් තමයි ප්‍රයෝජන ගන්න. ලංකාවේ ඉන්න බුද්ධිගලණේ ඉතාම වේගෙන් වෙනවා. බුද්ධිමතුන්ගේ ප්‍රයෝජන ගන්න යුරෝපා රටවල් බහුතරයක්. ලංකාවේ තියෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්න යුරෝපා රටවල් සහ එකිනෙකී බාහිර රටවල්. චීනයම නේද? රයිට්. එතකොට මේ තුනේ වටිනාකම තේරුම් ගත්ත මේ රටේ තිබුණ ඕන තරම් කර්මත්තාම ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන ආර්ථිකය සම්පෝෂිත කර අද එක්කෙනෙකුට මේ ඉන්න කෙනෙකුට වැවක් හදන්න පුළුවන්ද කියන්නේ හදන එක නෙවෙයි වැඩි එපා කොත්මලේ ජලාශයේ වතුර එනවා පොඩි වැස්සටත් වික්ටෝරියා ජලාශය ඇරෙනවා අන්දරට වරිනවා ආයි පොඩි වෙලිලා කවගම එනවා ඇයි අර බලන්න තැන්නික පුරින්දලා බලනකොට එක තැනක රොන් මඩ ඉවත් කිරීමක් කරන කිසි මාණ්ඩුවක් කරේ නැහැ හරිද? ඒතර රන්දිනිගල ඔයගේ ජලාශවල රොන් මඩ ඉවත් කරලා පරණ අය අදපුවනේ. කවුරු හරි ඉතින වැව් පොළොනරු ගියත් ඔය නැත්තේ පරාක්‍රම සමිතිය වතුර ඉඳගෙන යනවා කියලා බලන්නකො. මේ ඉස්සර රජවරු හදලා දුන්නේ වැව් ටිකේ රොන් මඩු ටික ඉවත් කරගන්න බැරි ආණ්ඩුනේ. මෙතන අලුතෙන් කොහොමද ව්‍යාප්තියක් කරන්නේ නේ? ඉතින් බෑ. ඉතින් මේ මං හිතනවා මේ එකක් තමයි අපි විවෘත ආර්ථිකයත් එක්ක බද්ධ වුණ රටක් නේ. අපි වෙන රටවල් වල අපිත් එක්ක වෛරයක් නැහැ නේ. යටින් යට යන ගේම් වල වෙනයි. අපිට පුළුවන් අපේ දේශීය ආර්ථිකය කියනක ගොඩ ගන්න. ලංකාවේ රබර් ෂීට් එක පිටරට යවලා එෙන් හදන බඩු ටික ගෙනනවා මෙහෙට නැවත බදු ගහලා ලංකාවේ කරන්න පුළුවන් දේවල් තියෙනවා ඕන තරම්. හැබැයි ඒව ගෙන්නනවා. ඇයි ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් දැන් ලූණු ගෙඩි ඉඳලා පේන්නේ. ඇයි මේ මොකද්ද මේ හාල් යන්නේ මොකද්ද මේ? මොකද්ද මේ වී ප්‍රශ්නිය යන්නේ? හාල් ගෙන්නන්නේ නැහැ කියපු කට්ටිය කොච්චර ගෙන්නලා දැන් ඒගොල්ලන්ම අර බලලා ගලේ පහරවගෙන වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ගබඩා ටික ඉස් කරගන්න බෑනේ පරණ වී තියෙනවා තාම. ඒ තමයි රජයේ නිලධාරීන් නිකන් අර හාල් දෙන්න කියලා තියෙන හාල් වැඩි නිසා. ඒවා ඉතින් ඒගොල්ලන් උඩ බලාගෙන ගහගත්ත දේවල් දැන් ඒ කියන්නේ නෑනේ දෙන්නේ නෑනේ ඒක අපිට වට hina යන්නේ ඒවා ඉතින් දැනගන්න ඕනි නැවතත් ඒ අයට කඩේ යන්න බලාගෙන ඉන්න අනාගතේ කොහොමද දේශපාලන ප්‍රශ්න ලංකාවේ හැදෙයිද මට නම් අභිමුඛ මට පැත්තට සමහර මට තේරෙන දේශපාලන කරුණුත් එක්ක මට ඉදිරිය අපැහැදිලි ඔබතුමියට පැහැදිලිව පේනවද පැහැදිලි ගමනක් යන්න පුළුවන් පැහැදිලි කරගන්නත් පුළුවන් ඔය කියන්නා වූ ණය ගෙවන්න පුළුවන් විදිහට රට ස්වයංපෝෂිත කරන්න යන්නත් පුළුවන් හැබැයි ඒවට දැක්මක් තියෙන දැනුමක් තියෙන නායකයෝ අන්න එතනයි අඩුව තියෙන රික්තකේ තියෙන ඔය මම කියන්නේ හිටපු අය ඔක්කොම වැරදි කියලා හරි අලුතෙන් එන අය ඔක්කොම නිවැරදි කියන්නේ එහෙනම් ඉතින් අර 159 කී දෙනෙක් උපාධි ගාපු මිනිස්සු ඉන්නවා අරකට වැඩ්ඩා මේකට වැඩ්ඩා කිය ගත්ත මිනිස්සුනේ දැන් ඔය හාල් වෙන්නේ එක මාධ්‍ය එකකට සමරක කටවල අහගෙන ඉන්න තරමට හොඳයි දැන් ඒක ප්‍රායෝගික අත්දැකීම් ප්‍රායෝගික මේ භූදේශපාලනය දන්නේ නැහැ
තමන් පොතකට පතකට එක කොටු වෙලා පොතේ පතේ අධ්‍යාපනයේ උඩට ගිහලා තනතුරු ගත්තා නැත්නම් උපාධි ගත්ත මිනිස්සු ප්‍රායෝගික භූ දේශපාලනය ඇතුලේ මේක මේ හිත ටික එහාට අදින්න බෑ. මේක ඇතුලේ ඉන්න ඕනේ. දැනුම තියෙන්න ඕනේ අඩුම 50-50. කියන්නේ සමාජ දැනුමක් තියෙන්න ඕනේ මේ භූ දේශපාලනයේ මහ පොළොවේ හිටගෙන ඉන්න පුළුවන්. මහ පොළොවේ මිනිස්සුන්ගේ දාඩිය සුවඳත් එක්ක එකට විඳගෙන මහ පොළොවේ දෙයක් කරන්න පුළුවන් මිනිස්සු. යන්න ඕනේ අර තැන්වල තීන්දුව తీරන ගන්න තැන්වල ඉන්න. පුළුවන්. මේ රට මම කියන අපේ මෛත්‍රී ගුණරත්න මහත්තයත් කතාව කියන මාස 6ක් ඇති. මේ රට වෙනස් කරන්න මාස 6ක් ඇති. එතුමා කියනවා එතුමායි මමත් ඒක හිතනවා. මොකද මම එදා ඉඳලා හිතුව දෙයක්. දෙයියනේ මේ තියෙන පණ අරගත්තා නම් මේ වැහිලා තියෙන කර්මාන්ත ටිකට ඔය ගන්න ණය වලින් කරපු මේ මෙතෙක් IMF ණයම කොච්චර වාරික ගත්තද? ඕ එක කර්මාන්තයක් ගොඩ දැම්මේ නැහනේ. මේ අර ආවේ නිෂ්පාදනාර්ථිකයක් කියන මම නම් දකින නිෂ්පාදනාර්ථිකයක් නම් මම දකින්නේ නැහැ. ඒ කියන්නේ බදු බරත බදු ගහන එක වැඩි කරලා මහා භාණ්ඩාගාරයේ මේ බදු මුදල් වලින් පුරවගෙන තමයි දැන් නම් තියෙන්නේ. ඒ කියන්නේ IMF එකේ කොන්දේසි ඔක්කොටම මේ මම හිතන්නේ හා කියපු ලෝකෙ එකම ජනාධිපතිවරයාද කොයිද මේ නේද මේ පක්ෂීන්. මේකයි යාලට මේ ඒ ලකුණු ටික ජාත්‍යන්තරයෙන් දාගන්න වෙන ක්‍රමත් නැහැනේ. ඒ ලකුණු ජාත්‍යන්තරයෙන් ලකුණු ටික දාගන්න ක්‍රම නැහැ. ඒ කියන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා නැහැ කියලා දෝ කියන්නේ. සම්බන්ධතා කියනකොට වඩා ලකුණු ටික දාගන්න නැහැ. දැන් ඒගොල්ලන් අර දත්ත ටිකනේ ඒකනේ භාණ්ඩාගාරේ සල්ලි තියනවා හරි. සංචිත තියනවා හරි. හරිද? IMF එකේ ඒ නීති රෙගුලාසි වලට යටත් හරි. ඒගොල්ලන්ට පෙන්වන්න ඕනේද? වෙන දෙයක් එපා දිට්ඨා වලට දුන්න ආධාර ටික ඒ මුදල් ටික භාවිතා කරලා තියෙනවද තාම? කොහේ account එකකට ගිහලා අපි නම් දන්නේ නැහැ. ඒගොල්ලන්ම වමාරන්නේ දෙපැත්ත ගහගන්නේ. එලවත් account එකට ගිහලා කියලා තමයි ආරංචි නැති. වෙනම කිනුමකට දාලා කියලා කියන්නේ වෙනම අරමුදලක් නැහැ කියලා. ඉතින් ඒ ටිකෙන් අඩුම ගන්න මේ දිට්ඨවල මිනිස්සු තාමත් මමත් බලපනේ ප්‍රදේශයේ. කූඩාරන් තියෙන තැන් තියෙනවා. ඇත්තටම මේ ඔබතුමීගේ බලපදේශයේ බලපනේ තත්ත්වය මොකද මේ දිට්ඨගෙන් පස්සේ තත්ත්වය මොකද මිනිස්සු තාම ඒ කූඩාරන් වලද නැත්නම් අර ඉස්කෝල වල තියෙන අනාථ නිවාස වල තාම ජීවත් වෙන්නේ. නිවාස හම්බෙච්ච මිනිස්සුත් ඉන්නවද? අර ලක්ෂ 50ක් දෙනවා කිව්වෙත් ලක්ෂ 10ක් තව දෙනවා කිව්වට අකරමක් ගියාම. ඒ වගේ ඒවට සාමාන්‍යයෙන් පළවෙනි වාර්කයේ හම්බෙච්ච නිවාස තියෙනවද? මේක 100ට කීයක් විසදිලා තියෙනවද? නිශ්චිතව කරුණු හදත්ත නැතුව මම වගේව කතා කරන්න කැමති නෑ. මේ හදිසි කතාවක් නේ. පැහැදිලිව මේක කියන්න ඕනේ. නමුත් අපි භූමියේ ඉන්න මිනිස්සු දකිනවා. නාය අවදානම් කියලා අයින් වෙන්න කිව්ව මිනිස්සු නෑ ඉඩම් දීලා වෙනම ගෙවල් හදාගන්න දුන්නා කිව්ව මිනිස්සු. හැබැයි අන්න අර ගෙවල් ඒ ගෙවල් වලම කියලා පදිංචි වෙලා දැන්. ඒකට මොකද කියලා හිතා ගන්න පුළුවන්. ඒතර තාම ඉඩම් හොයනවා. නායවල් අවදානම් කියලා සම්පූර්ණයෙන් අවදාන ඉඩම් හොයනවා. කුලියට ගෙවල් වලට ගිහිල්ලා ඉන්නවා මිනිස්සු තාම ඉඩම් මඳුනගෙන නෑ. හරි කුලිය ගෙවල් රජෙන්ද ගෙවල්? රජෙන් ඒව ගෙවනවා. ඒ ටික යනවා මම දන්නේ. මම හිතන්නේ පළවෙනි මාස 3 4 6 වෙන්න ඇති කුලිය රජෙන් ගෙවන්නේ. 25000ක් දෙනවා. එතකොට ඒ ටික තියෙනවා. ඔය තහඩුවේ ලක්ෂ 10 ඕවා කියන්න බෑ. මොකද මමත් දිට්ඨ වලින් අසාධාරණයකට ලක් වුණ කෙනෙක්. නමුත් මම මගේ පුද්ගලික කාරණාව නිසා පස්සෙන් ගියේ නෑ. අපිටත් වෙන සාධාරණයක් වෙන්න ඕනේ නැහැ. හැබැයි මේ භූමියේ ඉන්න අහිංසක මිනිස්සු වෙන දෙයක් මං හරි ලස්සන දෙයක් කියන්න. දැන් සමාජ මාධ්‍ය දිගේ පාරවල් ලයින් ආපු ගල් පස් කඳ තිබ්බනේ. මාස 6ක් යනකමුත් මේව අයින් කරේ නැහැ. ඒ සමාජ මාධ්‍ය වල දිගට හරහාට ගැහුවා. ගහනකොට ඒ ටික නම් දෙයියන්ගේ පිටේ අයින් කරා. ලොකු ගල්ලාප්පුවක් දැන් කඩ කඩ යනවා. හරි ලස්සන දෙයක්. බලපන්නේ ප්‍රාදේශ සභාවට සෝෂල් මීඩියා දැම්මුද්ද පේන්නේ. ඒ කියන්නේ ඔය ලංකාවෙම තත්ත්වනේ. ඒ කියන්නේ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමාට ප්‍රාන්ත මට්ටමින්වත් නිවුස් channel මේ වගේ තැන්වල මේ වගේ දේවල් තියෙනවා මේවා හදන්න ඕනේ කියලා. කියන්නේ මුළු മന്ത്രിවරු ඔක්කොම Facebook දැකලාද? නෑ ඉතින් ඔක රටේ තත්ත්වෙම නම් එතුමාලගේ තත්ත්වය ඔක වෙන්නේ නැති. දැන් Facebook එකේ සමාජ මාධ්‍ය ගියේ නෑ අර බන්ධනාගාරේ මැරිච්ච ගාන කියලා අධිකරණ ඇමතිතුමා කියපු රටේ. හරිද? ඒ ඕක ඒගොල්ලන්ගේ මයිනේ. හරිද? ඒක නිසා ඉතින් බලාපොරොත්තු වෙන්න දෙයක් නෑ. හැබැයි බලපන්නේ ලස්සන දෙයක් වෙලා තියෙනවා. අර ඉතාලම අවදානම් වංගු ටික තිබ්බනේ. ආරක වංගු තියෙන එක තැනක එක බස් එකක් වාහනයක් ගිය වෙලාවකට ඇසැරි වැඩක් නෑ එතකොට. එimhe වංගු ටිකක් තියෙනවා. රාසින්ගොල්ල වංගුව කියනවා වගේ තියෙනවා. ඒ වගේ හරි ලස්සන වැඩක් කරලා තියෙනවා. උණ කෝටු පාට කරලා වැටක් ගහලා තියෙනවා. උණ කෝටු ගහලා හරි මට මේ ඊයේ පෙරේද දවසේ අර වැලි කොට්ට ගැවුවා වගේ. ආ වැලි කොට්ට තියෙනවා. ඔව් පස් කන්දු තියෙනවා පස්. ඒක කියන්නේ බස් එකට දරා ගන්න පුළුවන් බරකින්ද ගහලා තියෙන්නේ උණ. නෑ නෑ ඒක නිකන් පේන්න ඒක black and white ගහලා ආයත ඉඳලා ගත්තනම් පොඩක් ගුවනින් ගත්තනම් තත්ත්ව ටික හොඳයි. මේකයි මිස් ඒ කියන්නේ මේ මම හිතන ආරක්ෂාව ගැන හිතන එක පොඩ්ඩක් පැත්තක තියලා ඔක සංචාරක කලාපයක් කරන්න නිකන් ලක්ෂණ ගැන විතරක් හිතුවත් දැන් සංචාරක කලාපයක් කරනවා කියගෙන ආණ්ඩු කීපයක්ම නැටුවා. බලපනේ සංචාරක කලාපයක් කරන්න පුළුවන්. ඕන තරම් දිනව සම්පත්. තාමනේ. දුකයි. මට්ටමක්වත් නැහැ. බලපනේ එහෙම සංචාරක හොටෙල් එහෙම නවාතැන් පාසුකම් ගන්න. නවාතැන් පාසුකම් දැනට 5 star මට්ටමේ එකක් තියෙනවා. සකුඩා ඒව ඇතිකරන්න කිසිම ව්‍යවසායකයෙක් මැදිහත් වෙයිද? කලාපයකින් එකට වැසිකිලියක් හදාගන්න බැහැ. ඒ වගේ මාවත් ටික හදාගන්න බැරි නම් ආසියාවේ එකම ගරඬු ගල තියෙනවා. බලපනේ. ඔව් ඊළඟට කුරුඳු ඔය ඇල්ල
ඒකට ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. හරි ලස්සන ප්‍රදේශ තියෙනවා. නමුත් මේ ටික එකතු කරලා සභාවට ආදායම් එන ක්‍රමයකට යන්න බැරි වුණානේ. ඕවද මාකට් කරන්නේ ලංකාවේ. ඒක කරගන්න බැරි වුණානේ තාම. කරන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා. හැමෝම කරේ එකම දේ මම කියන්නේ. පොඩි පොඩි පැලස්තරක ගා පුංචි පුංචි දේවල් ගිය තැන් තියෙනවා. නුවරඑළිය මේක. නුවරඑළියේ ගොවියන්ගේ උඩරට එළවලු ගොවියන්ගේ අතිරික්ත භෝගවල ටික නැත්නම් පළදාවල් වලට ශීතාගාර ටික පිටව ගන්න බැරි වුණා. මේ දඹුල්ලට ගිහලා දඹුල්ලේ විසි කරලා තුට්ටු දෙකට. ඒතර මේ ආණ්ඩුවෙන් තමයි ඔක ලොකටම මේ කලින් විපක්ෂ ඉන්නකොට මේ ගෙන වෙන දඹුල්ලේ සීතාගාර ගැන කතා කරා නුවරඑළිය කතා කරා ඒවත් කොහොම මේ වාචික වචන වල විතර සීමා වෙලා. ඒක ඉතින් එහෙමනේ. දැන් පචාණ්ඩු කියන නිකන් නෙවෙයිනේ. ඒක ගැන අලුතින් කියන්න දෙයක් නැහැ. දැන් ඒක දැන් අපි ඔක ආයේ මේ නැවත නැවත කියන්න ඕනේ නැහැ. දැන් මේ මිනිස්සු දන්නවා කඩේ ගිය මිනිස්සු. හැබැයි මෙහිම දෙයක් තියෙනවා. මමත් පුද්ගලිකව අනුර කුමාර කියන කෙනා එනකොට ආණ්ඩුව ගන්නකොට ටිකක් පුද්ගලිකව සතුටු වුණා කෙනෙක්. මොකද මේක මේ වෙනසක් වෙනවනේ. මේ දෙදරන්න ඕනේ මේ දේශපාලනය තුළ. මේක ඇවිල්ලා තාත්තගෙන් පුතාට අම්මගෙන් දුවට නැත්නම් බූදලයක් විදියට මේවා ගියා. ඒක නවතින්න ඕනේ. එතකොට මේ කාසිය උඩද දහිටියන්නේ මේක කාසිය නේ අපේ ලංකාවේ මිනිස්සු දාදු කැටේ උඩ දාන්න දෙන්න ඕනේ. හරි. එහෙමකට මම අර මේ කම්පැනි මේ සහ කම්පැනි මේ දේශපාලනට එන්න ඕනේ. අනුර කුමාර ආවෙක හොඳයි කියලා පුද්ගලිකව හිතුව කෙනෙක්. මම දාගෙන දේශපාලන මතේ පැත්තක තියන්නකො පුද්ගලිකව කියන්නේ. නමුත් ලංකාවේ මිනිස්සු අර ගමේ භාෂාවෙන් කියන හොන්දටම කෙලවගත්ත තුන්සර. එක ජයාරට විධායක රටේ විධායක ජනාධිපතිට 6න් 5ක අසීමිත බලයක් දීලා ජයාරට දීලා එක සැරයක් කෙලවගත්තා. ගමේ භාෂාවෙන් කියන්නේ අපි සරල භාෂාවෙන් කතා කරා. දෙවෙනි එක ගොඩාබි මහත්තයට දුන්නානේ. හරිද? ගොඩාබි මහත්තයාගේ මම දන්නේ මම නම් ගොඩාබි මහත්තයාගේ හරි සාධනීය වැඩ ටිකක් දැක්කා. එතුමාගේ ওই සෞභාග්‍ය දැක්ම ඇතුලේ මම හරි ලස්සන දේවල් දැක්කා. මොකද අපි අධ්‍යයනය කරපුවා. නමුත් එයාට ඉන්නේ පල්ලෙහා ඉන්නේ ඔක්කොම අර හිටපු කුණු කරත්තනේ. එයා කවුද දෙන්නේ හරියට? ගොඩාබි පැන්නම ගොඩාබිගේ මෑ තමයි. අනිත් මිනිස්සු කියලා වැඩක් නෑ. තුන්වෙනි සැරේ තමයි. සැරේ. මේක වැඩේ තියෙන්නේ දක්ෂිණාංශික දේශපාලනයේ රටට හොඳයි කියලා ජේ.ආර්.ගේ ආණ්ඩුවට. සිරිමාවෝ කියන්නේ ඇවිල්ලා විවසායක දේශපාලනය කරපු කාන්තාවන්. විවසායක දේශපාලන ලංකාවේ දේශපාලනේ මම බෙදනවා. විවසායක දේශපාලනේ ව්‍යාපාර දේශපාලනේ ජාවාර දේශපාලනේ. ඒක මගේ පුද්ගලිකව තියෙන. විවසායක දේශපාලනේ දැක්කේ සිරිමාව බණ්ඩාරනායක මෙතන විතර. ඒක එපා කියලා ලංකාවේ මිනිස්සු විවෘත ආර්ථිකය හොඳයි මෙම කියලා ජේ.ආර්. යම් සාධන දේවල් නැහැ කියන්නේ. මොකද ලංකාවේ දෙයක් වුණා නම් හරියට උන්නේ මේ දැනෙන්න දෙයක් උනේ මේ කොළ බලවේගයෙන් නැත්නම් දක්ෂිණාංශික දේශපාලනය තුල. ඒක පැහැදිලිව කියන්නේ. එතකොට වාමාංශිකයි ඉතින් හැමදාම චුන් වෙවි මේවා කර ජාතිවාදී ජාති කාලය ඕවා මේවා කරගෙන මාකට් කරගෙන කොහොම හරි ඇවිල්ලා ටිකක් මොනවා හරි ගහනවා. අර කුළු නම් මේ කුළු නම් මොනවා හරි ගහනවා. මිනිස්සුන් පොඩි චූන් එකක් දානවා. යටින් යනවා ජාවාරම් දේශපාලනය. හරි. ඊට පස්සේ මිනිස්සු දක්ෂිණාංශික දේශපාලනේ රටට ගැලපෙන්නේ නැහැ කියලා වාමාංශික දේශපාලනේ කියනවා. හරි. ඒතර මහින්ද කඳුර ඒකී නොකිය ආවා. මිනිස්සු මේ කියන හැමදේම ගෙනල්ලා බැලුවා නේ. ඔව්. ප්‍රඥා ගෝචර නැහැ සමාජයේ. දේශපාලන විඥානේ නැහැ. මිනිස්සු එක දෙයක් මම කියන්නම් මම මහා ලොකු ප්‍රඥෙක් නෙමෙයි. මිනිස්සු එකක් හිතන්න ඕනේ සංවර්ධනයේ අන්තිම බලාපොරොත්තුව රටක සංවර්ධනය කියන එක අතන ඉඳලා අතෙන්ට අධිවේගී මාර්ගය හැදුවටවත් හරිද අර රට වටේට හැමතැනම කුළුණු හැදුවටවත් බිල්ඩින් හැදුවට විතරක් මදි. සංවර්ධනය කියන කාරණාවට අනිවාර්යෙන් ප්‍රධානව දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික කියන හතරම මේ ඔක්කොම පන්සල් ටික මේවා කඩාගෙන මේවා කරගෙන යනවා ආගම විනාශ කරගෙන යනවා මිනිස්සුන්ගේ ජාතිවාදී අවුස්සනවා කුලල්කම් පේනෝනේ අද ලස්සනට කරනවා දේශපාලන නායක ව්‍යවස්ථාවේ මම මේ බෞද්ධයෙක් ඉඳ කියනෝ නෙමෙයි ව්‍යවස්ථාවෙම ලොකු තැනක් දීලා තියෙනවා මේක බෞද්ධ රටක් කියලා රකින්න ඕනි කියලා. එහෙම දීලා තියෙන රටේ ඒ ව්‍යවස්ථාවල දිවුරලා පාර්ලිමේන්තුව ඇතුලේ ගිහලා ඉන්න මිනිස්සුනේ කරන්නේ. හරිද? ඒතකොට ඒ මොකද්ද? සමාජ සංස්කෘතිය කියන එක බිඳවට්ටනව නෙමෙයිද? ආර්ථිකය කියන එක ගොඩ ගන්න කියලා ඇවිල්ලා මේ රටේ තියෙන අති බෞද්ධ සම්පත් වලින් ප්‍රයෝජන අරගෙන දේශීය තිබුණ කෘෂි කර්මාන්තයවත් රැක ගන්න අතීතයේ සිට ආපු දේශීය කෘෂි කර්මාන්තය රැක ගන්න මේගොල්ලෝ උනන්දු වෙනවද? එතකොට තියෙනවද ආර්ථික සංවර්ධනය කොහොමද දකින්නවද? කර්මාන්ත අඩුම ගානේ හරි. දේශීය කර්මාන්තෙත් පැත්තකට තියෙනවා දේශීය කර්මාන්ත කියන්නේ. අපි හිතමුකෝ මේ දැන් ආයෝජනයක් එක. අත් තිබුණ ගාමන් ටිකත් වැහෙන තත්ත්වයට ගිහිල්ලා. හරිද? අපි තිබ්බ ගාමන් ටිකත් මම හිතන්නේ වියට්නාම් බංග්ලාදේශ වලට නෑ. ගියානේ. එතකොට මේ දැන් මිනිස්සුන්ට මේ එක එක චූන් එනවා. එක්ක අරයා අත්අඩංගුවට ගත්තා මේවා අත්අඩංගුවට බලන්න දැන් හරි ලස්සනට මිනිස්සු මේ ඇඳිලා තියෙන තාමත් ඉන්නවා. යම් කෙනෙක් හිතනවා මාලිමාණ්ඩුව වැටිලා. මේ මගේ පෞද්ගලික මත. දැන් හොඳටම හාන්සිලා ඉන්න අන්න ගොවිය ඉවරයි උතුරු නැංගිනීර ඉවරයි කියලා උතුරු මැද ඉවරයි කියලා කියනවා නම් මම කියනවා තාමත් භූමිය 60%ක් ඉන්නේ මාලිමාව පැත්තේ. හැබැයි පැත්තේ කියන එකේ අර්ථය වැට උඩ ඉන්නවා යම් පිරිසක්. ඔය 60% ගොඩේම ඉන්නවා. ඉන්න ගන්න බැරුව. මිනිස්සු මෙහෙටද පනින්නේ මෙහෙටද පනින්නේ. දැන් මේගොල්ලන්ට කඩේ යන්නෙත් නෑ. අරගොල්ලන්ට හොඳයි කියන්නෙත් නෑ. ඒ මිනිස්සු අතරමං නොකරවුවොත්
යම් බලවේගයක් රටේ මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් නායකයෙක් සහිත කඳවුරක් බිහි වුණොත් නායකයෙක් වටා රොක්කු වුණොත් අර මිනිස්සු ටික පණිනවා. අනේ ඒ උත්සාහය තමයි උඩුගම්බලා මමත් කරන්නේ. නේද? අවසාන වශයෙන් වලප ඔබේ ප්‍රාන්තයේ ජනතාවට වගේම රටේ ජනතාවට මොනවද කියන්න තියෙන්නේ? කියන්නේ රටේ වැදගත් පක්ෂයක ජාතික සංවිධායකවරියක් විදියට රටේ ජනතාවට සහ ඔබේ බලපදේශීය ජනතාවට මොනවද කියන්න තියෙන්නේ? මිනිස්සු වෙනස් වෙන්න ඕනි ගොඩක්. මූලිකවම ගන්න ඕනි වහල් දේශපාලනේ මිදෙන්න ඕනි. එකයි. පක්ෂ මූලික කරගෙන ඡන්දේ භාවිතේ අර පක්ෂයේ හින්දා මෙයාට දෙනවා. මේ පක්ෂයේ හින්දා මෙයාට දෙනවා. අර නායකයාගේ පුතා හින්දා මෙයාට දෙනවා. අරයාගේ ලේකම් හින්දා මෙයාට දෙනවා. ඔය වගේ තියෙන හැදිච්ච ක්‍රමයක් තියෙනවා. තමන්ට මෙයක් දුන්නත් ඡන්ද ගන්න කතරි ගන්නවත් තියෙන මිනිස්සු. මේ ලංකාවේ ගස් ගහකොලෙන් හුස්ම ගන්න මිනිස්සුනේ අපි. මේකේ වතුර ටික බීලානේ හැදෙන්නේ. හරි. මේකේ මේ බිම හැදෙන ගෙඩියේ ගහේ කොලෙන් ආහාර ගන්න. අපි ජීවත් වෙලා අපේ ශරීරේ අපි දෙපයින් නැගිටලා ඇවිදින මිනිස්සු නම් හොඳට යම් ශක්තියක් තියෙනවා නම් අපේ ශරීරයේ අයිති මේ පරිසරයට, මේ බිමට, මේ රටට. ඒකනේ අම්මා කියන්නේ, ලක්මව කියන්නේ. තමන්ට පුද්ගලික දේවල් ලැබුණම ඒ කෙලෙහුණ දක්වන්න ඕනි. නමුත් විශේෂයෙන්ම ජාතික දේශපාලනයේ යම් තීන්දුව తీරන ගන්නකොට රට ගැන උපතේ සිට මරණය දක්වා තීන්දුව తీරන ගන්න දේශපාලකයෝ නම් පුද්ගලිකව තමන්ගේ කෙලෙහුණ දක්ව ගන්න කියනවා ගිහිල්ලා මරණයක් වුණාම හදිසි ලෙඩක් දුකක් වුණාම හැබැයි ඡන්දය කියන එක භාවිතා කරනකොට දුර බලන්න ඕනි තමන්ගේ දරුවෝ දිහා. තමන්ට තහඩුව දුන්නා හරි රසාව දුන්නා හරි කියනකොට ඉතිරියේ තමන්ගේ දරුවෝගේ දරුවෝනේ. ඒක වගකීමන්නේ නේ. අනිවාර්යයෙන් රටක කොහොම ඉදිරි දරුවෝගේ අනාගතය. පැහැදිලිව මිනිස්සු ආකල්ප වලින් සංවර්ධනය වෙන්න ඕනේ. දේශපාලකයට වඩා මිනිස්සු දැන් ආකල්ප සංවර්ධනයක් තියෙනවා. වේගෙන් අප්ඩේට් වෙනවා. මේගොල්ලන් යන්න ඕනේ අප්ඩේට් වුණාට මදි. කුමන වර්ගයේ දේශපාලකයද භූමියට ගේන්න ඕනේ කියලා හිතන්න ඕනේ. අන්න එතනයි වරද්ද ගන්න හොඳයි. මොකද්ද පක්ෂ කියන අර රැලි හදන්නේ. මොකෙන් ආවත් අර පොල්ලෙල්ලක් කියයි. දැන් අපි පොල්ලෙල කියපු කොටේනේ. හැබැයි පොල්ලෙලේ රාජකාරිය යරිට කරපු කෙනෙක් නිසා මම බය නැතු කියනවා. රැලි වලට රැවටෙන්න හොඳ නැහැ. අරයා මෙයා කියලා ඊට සමාජ මාධ්‍යයෙන් උස්සන මිනිස්සු චන්න. තමන්ගේ ප්‍රාදේශීය සභාවේ ඉඳලා ඉහළ ජාතික දේශපාලනය දක්වා නායකයෝ බිහි කරනකොට අවංකවම දූෂිත නොවන රටට ආදරය කරන මිනිස්සු බිහි කරන්න දැනගන්න ඕනේ. පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මන්ත්‍රීවරයා ඡන්ද ගන්න තමන්ගේ දිස්ත්‍රික්කයෙන් විතරයි. පාර්ලිමේන්තුවේ ගිහලා මොන ඇමති ධූරේ රටේම දරුවත් තමන්ගේ දිස්ත්‍රික්කේනේ. ඒ දිස්ත්‍රික්කේ මිනිස්සුන්ට දිස්ත්‍රික්කේ ඡන්ද දිනන මිනිහාගේ ගැන හොයලා බලන්න බෑ. ඈ අනිත් ඒවා ඔක්කොටම උපදූප හොයන්න පුළුවන් මිනිස්සුන්ට ඡන්දදායකයන්ට ඒ මිනිස්සුගේ පැටිකිරි හොයාගෙන ගිහලා කතර ගන්න ප්‍රශ්නයක්. හරිද? අනිත් අපේ ලංකාවේ මිනිස්සු හරි සුපිරි දක්ෂයිනේ. දේම ගොසිප් වලට මාර දක්ෂයි. හැබැයි ඇයි අර මේ පාර්ලිමේන්තුව කියන්නේ රටේ තීරණ ගන්න තැන. ඇයි එතනට යවන පුද්ගලයා හරියට බැරි. හිතලා අර උපදූප ටික හොයාගෙන දෙයිනේ කියලා මිනිස්සුගේ පැටිකිරි හොයාගෙන ඌට දෙයක් කරන්න පුළුවන් වෙයි. ඈ සමාජයට මේ වගේ දෙයක් කරයිද? දූෂණ වංචාවෙන් තොරව කරයිද? සර්ව සාධාරණ විදිහට කරයිද? සර්ව සාධාරණ කෙසේත් අඩුම ගානේ තමන් ඡන්ද දුන්න ඡන්දදායකයන් නැත්නම් මේ භූමියට අවුම 150ක්ව සාධාරණ ක්ෂේත්‍ර කරන්න පුළුවන්ද කියලා දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට හොයාගන්න පුළුවන් බොරු මිනිස්සු අන්තිමට මොනාට හරි කියලා රැවටිලා අවුන අර වටින ඡන්දේ කාලෙකට දේශපාලකයට කෝටියක් වටිනවා එක ඡන්දේ. හරිද? මේ වෙලාව කියන්නේ පුද්ගලයා ගැන හොඳට හොයලා බලලා මේ පාරවත් ඡන්ද දෙන්න. ප්‍රාදේශීය ඉඳලා ජාතික මට්ටම යනකම් දේශපාලකයෝ තෝරනකොට යහපත් සංකල්ප තියෙන ඒ අයගේ ඉතිහාසය හොයලා බලන්න යහපත් සංකල්ප තියෙන දෙයක් කරන්න පුළුවන් දැනක ඉන්න කෙනෙක් දැනුමක් තියෙන දැනුම කියන උපාධි නෙමෙයි මේ සමාජය ඇතුලේ දෙයක් කරන්න පුළුවන් කියලා දැනුමක් තියෙන පුද්ගලයෙකුට දෙන්න. පුයර බබාලටවත් බේබි හාමුලා නලවන්නවත් පුයර බබාලා නලවන්නවත් එහෙම නැත්තම් මොනවාද කේගිඩිය තිබ්බා වගේ අර වේදිකා සරසර මල් පෝච්චිවත් වේදිකා සරසර ලඳවල්වත් කතාවල් රැවටිලා පාච ලස්සන කතන්දර කියලා ඒ කතාවලට රැවටිලා තමන්ට පුළුවන් තමන්ගේ දිස්ත්‍රික්කයේ නියෝජනය කළ යවන පාර්ලිමේන්තුවේ රට ගැන තීන්දුව తీරන ගන්න මනසයව හරි මිනිස්සු යවන්න තේරුණා. ප්‍රාදේශීය සභාවටත් එහෙමයි පළාත් සභාවටත් එහෙමයි. ඒ සියලු වංචන ජනාධිපති කෙනෙක් කියලා නිකම්ම තේරිලායි අර මිනිස්සු ටික හරියට ඇදුවා. කොච්චර ජනාධිපති කෙනෙක් අර පුටුවේ ඉඳගත්තත් වැඩ නැහැ. එතනින් පල්ලෙයා ඉන්න ටික පිසුරනවා නේ. පිසුරටනවා නෙමෙයි. සරලම මගේ භාෂාවෙන් කියන්නේ. ඌරෝ, වල්ලූරෝ, ඌරු මීයෝ, රිලව්, වඳුරෝ ඉතලන්නේ. කුණු කපුටු උනත් වැඩන්නේ. දැනට මේ ආණ්ඩුවෙත් ඒකනේ සියලු සත්‍යෝනේ සත්තු ටික නා ගන්නවා අනුර කුමාර ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ගිහලා සුද්ධ කළේනවා. ඔව් දැන් චුට්ටක් අඩුයිනේ ඒක. මේ කඩවල් වාලා ඒ කියන්නේ මොකද සෝදන්න බෑ එතුමාට දැන් තියෙන ජල මුල්ලාසු ටික කුණු වෙලානේ තියෙන්නේ. හරිද? ඒක වෙලාද. සියලු සත්‍යෝනේ කියන්නේ මිනිස්සුන්ට මිනිස්සු එන් ඉන්නේ
බුද්ධි. හරිද? ඒකට මේ මිනිස්සු විදිහට ප්‍රතිරූපේ තියෙන මිනිස්සු ඉන්න සත්තු. ඒ මොන්තම කැලේ තියෙන දේශපාලනේ. ඔය සත්තු ටික වෙන් අඳුරගත්තා නම් සරලව මිනිස්සු ටික දාගන්න පුළුවන්. එහෙනම් මම හිතන්නේ ලොකු හරවත් කතා බහක් මේ ඔබට ගන්න ගොඩක් දේවල් තියෙනවා. සාවධානව නිදාස යන්න. එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමී කාර්යබහුල වෙලා මේ කොළඹ ඇවිල්ලා මට පොඩි වෙලාවක් විනාඩි 20ක් විතර පොඩි වෙලාවක් දීලා මෙම ගත්තට. එහෙනම් මේ ඔබතුමීගේ දේශපාලන ගමනට ඔබතුමීගේ පක්ෂයට මම ආශිර්වාද කරනවා. එහෙනම් නැවත දවසක හම්බෙමු. බොහොම ස්තුතියි. අයිබෝන්.